ටැංකියක් වගේ තියෙන්නේ. අතර පොඩි බැම්මක් බැඳලා තියෙනවා. මම දැන් ඇවිල්ලා තියෙන්නේ තවත් සුන්දර දියැලක් බලන්න. ඔයගොල්ලෝ කලින් වීඩියෝ එකේ දකින්න ඇති ඇල්ල උඩ ඇල්ල. ඉතින් ඒ හරියම තමයි මේ දියැලක් තියෙන්නේ. මේකේ දියැලේ නම තමයි රන්මුදු ඇල්ල. ඉතින් මෙතනින් පොඩ්ඩක් පල්ලෙහාට යන්න ඕනි රබර් වත්ත මැදින් දියැල්ල බලන්න. මේකත් හරිම සොඳුරු දියැලක්. ඔයගොල්ලෝ මේ දියැලට එනවා නම් ඔයගොල්ලන්ට හරිම ලේසි මේ දියැල්ල හොයාගන්න. Google Map එකේ සර්ච් කරන්න රන්මුදු ඇල්ල කියලා. එතකොට හරියටම මේ ලොකේෂන් එක පෙන්නනවා. ඒ වගේම මේ දියැලත් හරිම ලස්සන දියැලක්. නිදහසේ ඇවිල්ලා පරිසරයේ විඳින ගමන් නා කියා ගන්න පුළුවන් සුන්දර දියැලක්. ඉතින් අපි දියැල්ල ගාවට යන් දියැල්ල ගාවට ගිහිල්ලා දියැල්ල සුන්දරත්වය බලමු. මෙන්න මෙතනින් යන්න පුළුවන්. මෙතනින් තියෙනවා යන්න දියැල්ලට කලින් පාලමක්. මේ පාලම උඩටත් යන්න පුළුවන්. ඒක හරිම ලස්සනයි. මෙන්න මේ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ. අපි යන් ඉස්සරහට. ඔන්න අපි දැන් පාලම උඩට ආවා. බලන්නකො මේ දියැලේ සුන්දරත්වය. මේ තමයි දියැලේ උඩ කොටස. ඕම මෙන්න මේ පැත්තට හැරුණාට පස්සේ දියැලේ පල්ලාතට බලා ගන්න පුළුවන්. හරිම ලස්සනයි. මේක දියැලේ උඩටත් යන්න පුළුවන්. පල්ලෙහාට යන්නත් පුළුවන්. හොඳ ලස්සනයි. මෙතනට යන්නත් පුළුවන්. එතන කට්ටියක් නානවා. අපි මේ පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. අපි දැන් දියැල්ල පල්ලෙහාට පොඩ්ඩක් යනවා. අපි දැන් හිටියේ මෙන්න මේ පාලම උඩ. අපි මෙන්න මෙන්න මෙතනින් ඇවිල්ලා මෙන්න මේ පැත්තේ මේ පල්ලෙහාට ආවා. මෙන්නට ආවට පස්සේ තමයි මෙන්න මෙතනට එන්න පුළුවන්. මේ හෝටල් එකට view එක තියෙන කෙලින්ම දියැල්ල. ඒක හරිම ලස්සන හෝටල් එකක් වෙන්න ඇති. අපි දැන් දියැල්ලේ පහළ කොටසට සම්බු දීලා අපි යනවා දියැල්ලේ උඩ කොටසට. හරිම ලස්සනයි. මේ බලන්න. තැන් වල ප්ලාස්ටික් දාලා පොලිතින් දාලා මේ බලන්න. ඔයගොල්ලෝ මේ දියැල්ල බලන්න එනවනම් ප්ලාස්ටික් පොලිතින් පීතුරු බෝතල් ඒ වගේ දේවල් ගේන්න එපා. පරිසරය නාස්ති කරන්න එපා. මොකද ගොඩක් තැන්වල දාලා තියෙනවා ඒ වගේ දේවල්. ඒවා පරිසරයට හානි වෙන දේවල්. ඉතින් ඒ වගේ ඉන්න එපා. අපි එන දෙදෙසිනක අපි යන් දියැලේ උඩ කොටසට පොඩ්ඩක් අපි එතනදී හම්බෙන්න. මෙන්න මේ පාරෙන් තමයි දියැලේ උඩට යන්න තියෙන්නේ. අපි ඉස්සෙල්ලා හිටිය යන්න අරහේ. අපි යනවා මෙන්න මේට. දියැලේ උඩට. මෙතන ලස්සන කොහොමද?
නේනම් අපි දියැල්ලේ උඩ කොටසටත් ආවා. මෙතනත් මාර ලස්සන. සෑහෙන්න තැන් වල ප්ලාස්ටික් මේ බලන්න. දාලා තියෙනවා. මේ වගේ තැන් වල නා ගන්න පුළුවන්. මේ බලන්න. ඒ වගේම මේ පැත්ත. මෙන්න මෙතන නාන්න පුළුවන් ටැංකියක් වගේ තියෙනවා. මෙතන පොඩි බැම්මක් බැඳලා තියෙනවා. මේ බලන්න. ඔන්න නම් අපි රන්මුදු ඇල්ලට සමුදිලා යන්නයි හදන්නේ. අපි දැන් ගෙවල් බලා පිටත් වෙනවා. ඔයගොල්ලෝ තියෙන මේ දියැල්ල බලන්න, සුන්දරත්වය විඳ ගන්න, නාගියා ගන්න, විනෝද වෙන්න, පරිසරයත් ඒ වගේම රකින්න. එහෙනම් අපි සමුගන්නවා. තවත් සුන්දර මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. මගේ channel එක ඔයගොල්ලෝ subscribe කරලා තියාගන්න, comment එකක් දාන්න, like එකක් දාන්න. එහෙනම් අපි තවත් මේ වගේ සුන්දර වීඩියෝ එකකින් හම්බෙමු. අපි එහෙනම් ගිහිල්ලා එන්නම්.